ලංකාවේ උත්තරීතරම සභාවේ සෝෂල් මීඩියා වලින් නිවුස් දකින ලංකාවේ බන්ධනාගාර ඇමතිවරයා මේ නිවුස් එකත් මම හිතන්නේ මේ සෝෂල් මීඩියා වලින් තමයි හර්ෂණ නානායක කරලා දැනගන්න වෙන්නේ. මේක තමයි පුනරුද්දය කියන්නේ. ජනතාව තරුණ තරුණියෝ සහ ලංකාවේ මේ ඒ පැත්තයි මේ පැත්තයි දෙපැත්තම එපා කියලා මිනිස්සු ගෙනාවු පාලනයෙන් පුනරුද්දයෙන් මිනිස්සු මේ පුනරුද්දය තමයි බලාපොරොත්තු වෙන්නේ. වයස දීර්ඝ කරා කියලා කොහොමද නඩුවක් නැත්තම් මේ තීරණ නඩු ප්‍රමාණය අඩු වෙන්නේ කියන එක මම දන්නේ ඒක මොකද්ද දන්නේ සූත්‍රය. මහජන මතයේ විමසීමක් නැහැ. ඊට අමතරව දේශපාලන පක්ෂවල මතයේ විමසීමක් නැහැ. එතනින් එහාට කියලා දැන් මල්වතු අස්කිරි මහානායකවරුන් ප්‍රකාශ කරලා තියෙනවා මේක කරන්න එපා කියලා. ලිපිය නිකුත් කරලා කියනවා. යවපු ලිපියක් නැහැ. යවපු ලිපියක් නැහැ. ඇමතිතුමා දන්නෙත් නැහැ ලිපියක් ආවා කියලා. අයිබෝන් ඉන්සයිට් ටෙල්කේ 87 වෙනි එපිසෝඩ් එක අදත් අපිට එකතු වෙනවා රවින්දු චමෝද්දේ. අයිබෝන් චමෝද්දේ. අයිබෝන් කයිෂ. දැන් ඔන්න විවස්ථා 50ක් කෙටුම්පතක් ඇවිල්ලා තියෙනවා. විවස්ථා සංශෝධනයකට යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. එතකොට මේකේ මේ තිබුණ නැත්නම් මට තියෙන ප්‍රශ්නාර්ථය තමයි පාර්ලිමේන්තුවේදී අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය හර්ෂණ නානායකකර මහත්තයා කියලා තිබ්බ ජනාධිපතිට ඒ වගේ ලියුමක් ආවේ නැහැ මල්වතු අස්ගිරි මහානායකවරුන්ගේ මේක ගැන මේ නැවත විපරමක් කරන්න හරි නැත්නම් මේක සංශෝධනය කල් දමන්න හරි නවත්තන්න හරි කියලා එහෙම ඉල්ලීමක් ලිපියක් ආවේ නැහැ කියලා කිව්වා. හැබැයි ඔන්න ඊයේ දින අපිට නිවුස් එකේ වාර්තා වෙනවා ප්‍රවෘත්ති වල වාර්තා වෙනවා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාට ඒ වගේ ලිපියක් යවලා තිනවා. මොකද මේක වාර්තා වෙන්නේ අපි දැක්කා නීතිඥ වරු පිරිසක් සහ ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂයේ මල්වතු අස්ගිරි මහානායකවරුන් බැහැ දකින්න යනවා. මේ ඇතුළත තමයි අපිට මේක වාර්තා වෙන්නේ. එහෙම ලිපියක් නමු කරලා තිනවා කියලා. ඔන්න ලංකාවේ උත්තරීතරම සභාවේ සෝෂල් මීඩියා වලින් නිවුස් දකින ලංකාවේ බන්ධනාගාර ඇමතිවරයා මේ නිවුස් එකත් මම හිතන්නේ මේ සෝෂල් මීඩියා වලින් තමයි හර්ෂණ නානායක කරලා දැනගන්න වෙන්නේ. මොකද දැකලා නැහැනේ. ඒ වගේම මේක ඇත්තටම නිවුස් වල ගියෙත් නැහැ. මම හිතන්නේ ලිපිය නිකුත් උනේ නැහැ මාධ්‍යයට. ඒ වගේමයි මේකත් හැකර් කෙනෙක් ලියුම මැදදී උස්සලද දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා දැනුවත්ද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. මෙහෙම වාතාවරණයක් තමයි ලංකාවේ අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයාගේ පසුබිම ගැන කතා කරද්දී තියෙන්නේ. ඒ වගේමයි විශ්වාස භංගයක් ආවා. විශ්වාස භංගයේ කොමාරි ආණ්ඩුව ජයග්‍රහණය කරා. හැබැයි මේ චමොත් දෙවාගාව තියෙනවනේ කොහොමද මේ බන්ධනාගාරවල සිදුවී මුනේ කියලා අපි ඒක ඉස්සරහට කතා කරමු. අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා එමුද ඊයේ මොකද වුනේ කියලා මේ මල්වතු අස්කිරි පාර්ශවයේ මහානායක හාමුදුරුවරු බැහැ දකින්න ගියපු වෙලාවේ. බලන්න. නීතිඥ සංගමයම මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙලා තියෙනවා. සිවිල් සංවිධාන මේකට විරුද්ධ වෙලා තියෙනවා. අපිට ආරංචි වෙලා තියෙනවා බෝවන්සේලා විරුද්ධත්වය ප්‍රකාශ කරලා ලිපියක් කරලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන Tamanට ඕන විදිහට අධිකරණය පාලනය කරන්න. ඒ වගේම අද මේ සංවිධාන ඔක්කොම එකතු වෙලා නිදහස් සටන් මධ්‍යස්ථානයක් කියලා අපි හදලා තියෙනවා. දේශපාලන පක්ෂ වලින් තොරව ඒ සටන් මධ්‍යස්ථානයේට අපි සෑම සියලු දෙනාට අපි ආරාධනා කරනවා මේ කරගෙන යන අත්නොමැතික ඒකාධිපති වැඩපිළිවෙලට විරුද්ධව අපිත් එක්ක හිටගන්නයි කියන එක තමයි අපිට ඒකට ගෝවන්සේගේ ආශිර්වාදයක් අපිට බලාපොරොත්තු. අපේ හඳුනන්නේ වාචිලා යවපු ලිපිය සම්බන්ධයෙන් දෙකරුවක් පස්සේලා තියෙන එහෙම ලිපියක් යවුවද නැද්ද කියන එක යවුවා ලිපිය. මේ ආන්දෝලනයක් තියෙනවා අපේ සාන්ද්‍රනේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. සමාජයේ හිතන්න මේකේ තා සත්භාවී ක්‍රියාවක් ඒ හින්දා මේකට විරුද්ධ වෙන්න ඕනේ නැහැ කියලා. නමුත් ඔවුන්ගේ වීතික අරමුණ වෙලා තියෙන වෙන දෙයක්. මේ සම්බන්ධයෙන් මහජන මතයක් ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් අපේ බෞද්ධ සමාජයේ මේකේ තියෙන ආදීනව කියන්න දැන් කාලය හොඳයි කියලා අපි දරන මතය. මල්වත්තේ මහානායක ස්වාමින් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරා ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ලියුමක් එවලා තියෙනවලු ජනාධිපතිතුමාට මේක කරන්න එපා කියලා. නමුත් ඒ ලියුම මේ වෙනකන් ජනාධිපතිතුමාට ගිහිල්ලා නැහැ. එක්කෝ ජනාධිපති කාර්යාලයේ කට්ටිය මේ ලියුම හංගනවා. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ අර හැමදාම කරන බොරුව තමයි මේ කරන්න හදන්නේ. ප්‍රවීණ ඒ විෂය පිළිබඳ මනා දැනුමක් තියෙන කෙනෙක්ව තව අවුරුදු දෙකක් තියාගෙන යෝජනයක් ගන්න එක වැරදි කියන එකද ඔබතුමාලා කියන්නේ? මාස 6ක් 4 දිනකේ පාඩු තිබුණා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඒක පුරවන්න තිබ්බනේ. සංශෝධනය ගෙනල්ලා කියනවා නම් මේක 2028 න් පස්සේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. මට වුණත් අවුරුදු 5ක් නම් ඉන්න තියෙන්නේ. කවුරු හරි ඇවිල්ලා ඒක අවුරුදු 5 අවුරුදු 7 කරනවා නම් මට පොඩි නැඹුරුතාවයක් තියෙනවා. මම කෘතඥ මිනිහෙක් නේ. අන්න ඒකයි අපි විරුද්ධ. ඔබතුමාලා ඊටම සුළු පිරිසක්. මේ රටේ ජනතාව කියා සිටියේ මේ හොරු
මංකොල්ලකරු රජයේ දේපල විනාශ කරන පුද්ගලයන් ඉක්මනින් මේ නීතිය රැයට අරගෙන මොවුන්ට ඉක්මනින් දඬුවම් දෙන්න කියලා. මේ දඬුවම් දෙන්න රජයේ සූදානම් වෙනකොට ඔබතුමාලා නිකන් මේ අර එයා පැත්තෙන් නම් කකුලෙන් අදිනවා වගේ නේ අපිට පේන්නේ. මේ රජය නීතිමය රාමුව ඇතුලේ හොරුන් අල්ලනවා නම් දූෂණයට විරුද්ධ වෙනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ප්‍රශ්නය සංවාද කරන්න තිබුණා. කොච්චර ජනතාවට මුලා කරන්නට උත්සාහ කරාද කියතොත් 27 වෙනිදා දාපු කැබිනට් පත්‍රයත් වැරදීනේ. කැබිනට් පත්‍රයේ තිබුණේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා කියලා. තිබුණේ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා. ඉතින් මේක අත්නෝමතික ක්‍රියාවක්. රජයට තියෙන බොරු කීමේ සංස්කෘතියක්. ඒ කියන්නේ තමන්ගේ ඉදිරියේ තියෙන නීතිය පවා ඔවුන්ට වාසි වෙන විදිහට තමයි අර්ථ නිරූපණය කරන්නේ. අත්නෝමතිකව ප්‍රජාතන්ත්‍රවාදය පාගල දාලා තමන්ගේ බල ව්‍යාපෘතිය ස්ථාපිත කරන්න තමයි මේ කරන්නේ. ඉතින් ඒකේ අරුමය අපිට තේරෙයි තා මාසයක් විතර යනකොට. අරුමය තේරෙයි මාසයක් විතර යනකොට කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් අපිට විස්තර වාර්තා වෙන විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ ප්‍රමුඛ මේ ඉහළ සිට විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ වෙන්න තමයි යන්නේ. පහළ විනිශ්චයකාරවරුන්ගේ වයසත් දීර්ඝ වෙන්න යනවා. එතකොට ආණ්ඩුවේ පැත්තෙන් මේකට ගොඩනගපු ලොජික් එක තර්කය තමයි මේ ලක්ෂ 10කට වැඩිය නැත්තම් අපි ගිය සතියේ කතා කරා ගිය එපිසෝඩ් එකේ කතා කරා මිලියනයකට වැඩිය තියෙනවා නඩු. මේ නඩු ටික ඉක්මනින් ඉවර කරන්න තමයි මේ විනිසුරුවරුන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අනිත් විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කරන්න කියලා. හැබැයි වයස දීර්ඝ කරා කියලා කොහොමද නඩුවක් නැත්තම් මේ තියෙන නඩු ප්‍රමාණය අඩු වෙන්නේ කියන එක මම දන්නේ. ඒක මොකද්ද දන්නේ සූත්‍රය. ඒ සූත්‍රය අහන්න වෙන්නේ තාර්ෂණ නානායකකාරගෙන් තමයි මේ විනිසුරුවරුන්ගේ කාලේ දීර්ඝ වුණා කියලා කොහොමද ලංකාවේ නඩු ප්‍රමාණය අඩු වෙන්නේ. අනිත් එක කවිෂ උතන තියෙන අනිත් තර්කය මේකනේ. දැන් මේගොල්ලෝ 27 වෙනිදා දාපු පනත් කෙටුම්පතේ සඳහන් වෙන්නේ මේක හුදෙක් අර අභියාචනාධිකරණයේ ඉන්න විනිසුරුවරුන්ගේ දූරකාරය වැඩි කිරීමක්. හැබැයි මේගොල්ලෝ දැන් ඔය කෙටුම්පත් කළාට පස්සේ ඒකේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්ගේ දූර කාලයත් වැඩිවීම අදාළව තමයි මේගොල්ලෝ කෙටුම්පත් කරලා තියෙන්නේ. ඉතින් ඕක මේගොල්ලෝ මෙතන ගේන තර්කය හරි කවිෂ. ඒ කියන්නේ දැන් ඕක 2027න් පස්සේ වුණා නම් අපිට කියන්න පුළුවන් මේක මේ සාධාරණයි මොකක් හරි නඩු ක්‍රියාවලිය නඩු හබ විසඳීමේ ක්‍රියාවලිය උදෙසා මේගොල්ලෝ ගේන යද ක්‍රියාවලියක් කියලා. හැබැයි මෙතනින් පස්සේ ඒක දැම්ම කළොත් ඒ කියන්නේ අවුරුදු 5 දූර කාලේ ඉන්න තියෙන මට තව අවුරුදු දෙකක් වැඩි වුණොත් මගේ යම්කිසි බයස් ගතියක් නැත්නම් පොඩි නැඹුරුතාවයක් ඇති වෙනවා කියන තර්කය මේගොල්ලෝ ගේන තර්කය එතන හරි. අනිත් එක තමයි මේ චමුද කිව්ව දෙයකටම එකතු කරන්න පුළුවන් මහජන මතයේ විමසීමක් නැහැ. ඊට අමතරව දේශපාලන පක්ෂවල මතයේ විමසීමක් නැහැ. එතනින් එහාට කියලා දැන් මල්වතු අස්කිරි මහානායකවරුන් ප්‍රකාශ කරලා තියෙනවා මේක කරන්න එපා කියලා. ලිපිය නිකුත් කරලා කියනවා. යවපු ලිපියක් නැහැ. යවපු ලිපියක් නැහැ. ඇමතිතුමා දන්නෙත් නැහැ ලිපියක් ආවා කියලා. හරි ලස්සනයි. මම හිතන්නේ මෙහෙම තමයි රාජ්‍ය පාලනය කරන්න ඕනේ. මේක තමයි පුනරුද්දය කියන්නේ. ජනතාව තරුණ තරුණියෝ සහ ලංකාවේ මේ ඒ පැත්තයි මේ පැත්තයි දෙපැත්තම එපා කියලා මිනිස්සු ගෙනාවු පාලනයෙන් පුනරුද්දයෙන් මිනිස්සු මේ පුනරුද්දය තමයි බලාපොරොත්තු වෙන්නේ. යවපු ලියුම දන්නේ නැහැ. හරිද? පාර්ලිමේන්තුවේ හුව මේක නැහැ කියලා කියනවා. එතකොට දැන් පනත ගේන්න එකකට එතකොට සම්මත කරන්න යන්නේ තව දෙයකට සහ මේක හිතුමනාපෙට කරන දෙයක්. මන්න අපි දැක්කේ නැහැ සිවිල් සමාජයේ හෝ සමාජ සංවිධාන එතකොට ආගමික පාර්ශවයෙන් කිසිම පැත්තකින් ආවේ නැහැ මේක කරන්න සහ මේකේ නැවත විමසා බලන්න කියලා තමයි කියන්නේ. හැබැයි කවිෂ මෙහෙම දෙයක්ත් තියෙනවා උතන. දැන් පනත් කෙටුම්පතක් විදිහටනේ ඕක පාර්ලිමේන්තුවට යොමු වෙන්නේ. එතකොට ඕක පාර්ලිමේන්තුව ඇතුලේ විවාද කරන්නේ යම්කිසි කාලයක් තියෙනවා. දින 7ක අවම වශයෙන් දින 7ක කාලයක් තියෙනවා. එතකොට ඕක ආයෙත් නැවත 18 වෙනිදා වෙනකන් සාකච්ඡා කරන්නනේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔය තුලදී මම දැක්ක හර්ෂණ නානායකකාර අධිකරණ අමාත්‍යවරයා සහභාගී වෙච්ච යම්කිසි වැඩසටහනක ප්‍රකාශ කරනවා අපි මේක කෙටුම්පත් කළා. කෙටුම්පත් කරද්දී අපිට කිසිදු පාර්ශවයන්ගේ මතය අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍යයි යයි හැඟුණොත් අපිට පුළුවන් මේක ඉදිරිපත් කරන්න කියලා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුව ඇතුළේදී අපි මේක විවාදයට ලක් කරමු. ඕගොල්ලන්ගේ මතයන් තියෙනවා නම් ඒ කාලය ඇතුළත අපි වෙත යොමු කරන්න. ඔය වගේ ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම බලද්දී ඒ පැත්තෙන් බැලන්ස් කිරීමකුත් කරලා තියෙනවා. ඕක ගැන කියද්දි මට මතක් වුණේ ලක්මාලිගෙන් ඔය සටනට ආපු වෙලාවක අහනවා රුෂාන් සිරසේ අහනවා මේ ඇයි මේ පුරප්පඩු ටික තියන් ඉන්නේ දැන් මාස 7ක් විතර වෙනව නේද කියලා. එතකොට ලක්මාලි හොඳ උත්තරයක් දෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අධිකරණ වලට විනිශ්චයකාරුන් පත් කරයි. දැන් මාස 7ක් විතර ගිහිල්ලා අහනවා අයි පත් කරේ නැද්ද කියලා. ඒක පත් කරයි. ඒතර පත් කරන්න ඕනේ කවද්ද? විනිසුරු වරුන්ගේ පුරප්පාඩුවක් තියේදී විනිසුරු වරුන් එතන නැත්තම්
සහ මේ හිස්තැනක් එතන තියෙනවා නම් ඒක මං කියන්නේ වහාම ක්‍රියාත්මක වෙන්න ඕන දෙයක්. මේක ලංකාවේ අධිකරණ පද්ධතිය කියන්නේ නීතිය යුක්තිය පස්තන ආයතනය. ඒතකොට හොරු අල්ලන්න ආපු ආණ්ඩුවක් අධිකරණයේ හිස්තැන් තියන් ඉන්නවනේ. ඒක ලක්මාලිට ඕනේ දවස නම් ඒ පත් කිරීම වෙන්නේ. එතන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා කොහොමද අධිකරණ ක්‍රියාවල ඉස්සරහට වෙන්නේ කියලා සහ විධායකයන් සහ ව්‍යවස්ථාදායකයන් යම්කිසි ඇඟිලි ගැසීමක් සිදු වෙනවා කියලා අපිට පැහැදිලි අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර ඒ තර්කයම තමයි අර අතන ගේන්නේ. ඉතින් අර ව්‍යවස්ථාදායකයේ බලපෑම අර නීති නඩුහම විසඳන අධිකරණය කියන දූරාවලියට සම්බන්ධ වෙන්න පුළුවන් අර බයස් ගතියත් එක්ක. ඉතින් ඒකත් අපි අර අවධානය යොමු කරන්න ඕන කාරණාවක් මේක ඇතුළේදී. සහ ලෝක මට්ටමින් මේක කරන්න එපා කියලා කනස්සල්ල පළ වෙලා තියෙන මොහොතක ලංකාවේ හැමෝගෙම කනස්සල්ල පළ වෙලා තියෙන මොහොතක මේ මෙහෙම කරොත් එහෙම අද හෙටම අපිට ආණ්ඩුවට ජනතාවට කෙසේ වෙතත් ආණ්ඩුවට හොඳ පුනරුදයක් බලා ගන්න පුළුවන්. මේ තක්කෙන් තක්කේ මේ විදිහට ගියොත් එහෙම ලක්මාලිටත් පුනරුදේ බලා ගන්න පුළුවන්. මේ ආණ්ඩුවටත් එකපාරම 159ත් එක්කම හොදගෙන යන්නම පුනරුදයක් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ගියොත් එහෙම. ඊට පස්සේ නැවතත් අපිට බන්ධනාගාර ගැන තමයි කතා කරන්න වෙන්නේ. මේ අපි දැක්කා මේ පහුගිය කාලේ ඇතුළතම බන්ධනාගාර 5ක් ඇතුළත මේ විදිහේ මේ රැඳවියන් විසින් අරගල කරන අවස්ථාවක් අපි දැක්කා. අපි නිවුස් එකට ගිහිල්ලා ඇවිල්ලාම ඒ ගැන කතා කරමු කවිෂ. කොහොම හරි අපිට දන්නේ නැහැ ඒ වෙනතුරු එයා මරලා දාලායි කියලා. අපි දන්නේ නැහැ. අපි එතනට ගියෙන් පස්සේ මේ ඥාතියට මොකද වුනේ කින්ද මන්ද උනේ කියලා කතා කරාම එතකොට කියනවා ඔව් එක්කෙක් මැරිලා. ඔව් ඒ ඔයාගේ ඥාතියා තමයි ගාලා කියලා කියනවා. එතකොට ඒගොල්ලෝ අපි ගියෙන් පස්සේ තමයි අපිට පණිවිඩයක් දෙන්නේ. අපිට ඊට කලින් ඒගොල්ලෝ කිසිම පණිවිඩයක් මොකුත් දුන්නේ නැහැ. එතකොට මෙයා 6 වෙනිදා හරියටම 6 වෙනිදා රෑ මේ ගැටුම්කාරී ඇති වුණේ 10:20ට කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒ 10:20න් පස්සේ අද අපි ගියා මෝචරි පෝස්ට්මෝර්ටම් රිපෝට් එක ගන්න. එතකොට ඒ රිපෝට් එක ගන්න ගිය වෙලාවේ රිපෝට් එකේ ඒගොල්ලන්ම බන්ධනාගාරයයිම ලියලා තියෙනවා 12ට PH එකට බාර දුන්නා. එතකොටත් පණ තිබිලා තියෙනවා. එතකොට පණ ගිහිල්ලා තියෙන්නේ 7 වෙනිදා උදේ 6ට. එතකොට 6ට යනකම් මේ මිනිස්සු ඇඟිලි සූප්පු කර කර හිටියද? එතකොට මුන් නිලධාරීද? මුන් ඇවිල්ලා මේ විදියට කුරීරු විදියට ගහලා තියෙනවා. 58 තැනකට 60 තැනකට ගහලා තියෙනවා ගාලා කියලා කියනවා. එතකොට මිනිස්සෙක්ද? මුන් මිනිස්සයෝද? එක මිනිස්සෙට ගහන තරම් මුන් මොක්කොද? අපි ඇවිල්ලා ප්‍රශ්න වලට යන්නේ නැහැ. අපි යන්නේ නැති නිසා අපි ඥාති සහෝදරත් අපි මේ වෙනතුරු බලන්න ගියේ නැහැ. නමුත් එයාගේ මිනිහක් කියලා දෙයක් බාර ගන්න අපි එතනට ගියා. අපි එතනට ගියාම තමයි අපි දැනගත්තේ මේ විදිහට තියෙනවා. මේ විදිහට කලාකාරී ලෙස මෙයා හැසිරුණා කියන හැබැයි අපිට යම් පිරිසකකින් ආරංචියක් ආවා. එහෙම කලාකාරී දෙයක් වුන්නේ නැහැ. මෝ මේ ළඟදී තව දවස් 3-4කින් මෝ රිලීස් වෙන්න යනවා. ඒ රිලීස් වෙන්න යන නිසා මෝව තියාගෙන ගැහුවා. 58 තැනකට 60 තැනකට ඇඟේ ගහලා තිනවා කියලා තමයි මරණ පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙන්නේ. එතකොට නැවතත් හර්ෂණ නානායක්කාර අර කියපු ගමන් මට මතක් වෙන්නේ අර බෙල්ට් එක දාලා ඉන්න ගරු නීතිඥතුමාව නීතිඥවරයෙක් විදියට ඇත්තම හොඳ කාර්යභාරයක් ඉටු කරපු කෙනෙක්. හැබැයි මේ අමාත්‍ය ධූරයට ආවට පස්සේ වගේ ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි දැක්කා මේ අර මේ මීගමුව ප්‍රදේශ බන්ධනාගාරයේ ඇති වෙච්ච අරගලේ ඉඳලම මෙහෙමයි කවිෂ. දැන් සාමාන්‍යයෙන් අර අපි කතාවක් තියෙනවනේ සිරකරුවෝද මිනිස්සයෝය කියලා. එතකොට ඕක දෙපැත්තෙන් මිනිස්සු එක එක විදිහට ඕක තර්ක කරනවා මම දැක්ක මේ වගේ කාලය ඇතුළත. ඒකේ ප්‍රධානතම හේතුව තමයි එකක් රැඳවියෝ මැරෙන එක. අනික් පැත්තෙන් බන්ධනාගාල නිලධාරීන් මැරෙන එක. එතකොට ඔය බන්ධනාගාල නිලධාරීන් මැරෙනවට අමතරව ඔය සිර ගෙදර ඇතුළත තියෙන ඖෂධාගාර ඊට පස්සේ ඔතනින් එහාට ගිහිල්ලා උන්ගේ අර යටිතල පහසුකම් විශාල හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක අර දෙපැත්තරම විවාදයට ලක් වෙන කාරණයක් වෙලා තියෙනවා කවිෂ. ඉතින් කොහොම හරිම මේ බන්ධනාගාර 5ක් ඇතුළත වර්තමානයේ මරණ සංඛ්‍යාව 35ක් වෙලා තියෙනවා. වගේම තුවාල ලැබපු සංඛ්‍යාව 150ක් මේ වෙද්දි රැඳවියන් තුවාල ලැබලා තියෙනවා. එතකොට මේ කාරණේදී මේ රැඳවියාගේ ඥාතීන් පවසනවා මේ තුවාල ලැබපු නැත්නම් පහර දීම් කරපු ස්ථාන 58ක් 60ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා. පළවෙනිම කාරණේ ආණ්ඩුව යටතේ තමයි පොලිසිය තියෙන්නේ, බන්ධනාගාර තියෙන්නේ. එතකොට නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන STF මේ යුද හමුදා සියලුම සන්නද්ධාංශ ඔක්කොම තියෙන්නේ ආණ්ඩුවට. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලවත් ඇමති කෙනෙක් ඉන්නවා. ඒ තමයි හර්ෂණ නානායක්කාර. එතකොට ඔයා කිව්ව වගේ රැඳවියෝ කී දෙනෙක් දැන් මැරිලා තියෙනවද?
රැඳවියු 35ක් මේ වෙද්දි මරණයට පත්. රැඳවියෝ 35ක් මැරෙනකම් ඒ වගේම 150කට අධික ප්‍රමාණයක් තුවාල ලබනකම් ඊට එතනිනුත් එහාට ගිහිල්ලා අපි දැක්ක රාජ්‍ය නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් කී දෙනෙක් නැති වුණාද? මෙච්චර නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත විනාශ වෙනකම් සහ මේ බන්ධනාගාරවල පුරවන්න පුළුවන් රැඳවියන් ප්‍රමාණය 3-4 ගුණයක ඉක්මවල යනකම් බන්ධනාගාර ඇමතිවරයා මොනවද කරේ? සහ එයාගෙන් ඇහුවට පස්සේ සමහරලාට කියනවා සමාජ මාධ්‍ය තමයි දැක්කේ කියලා. දැන් මේ ලිපිය ගැන කතා කරාම ජනාධිපතිතුමාට ඒ වගේ ලිපියක් ඇහුවා කියලා එතුමා දන්නෙත් නැහැ. මම නම් දන්නේ මේ ආණ්ඩුව ඇයි තවදුරටත් මේ වගේ වගකීම් විරහිතව පාලනයක් තමයි මේ අමාත්‍යවරයා ගෙනියන්නේ මේ ඇයි මේ විශ්වාසය ආරක්ෂා කරන්න කියන එක. ඔතනදී මේ එයා මේ අපි දැක්කා මේ මාධ්‍ය ප්‍රකාශයක් සිද්ධ කරන මේ මාධ්‍ය ප්‍රකාශය එයා සඳහන් කරන ආකාරයට කවිෂ එයා කියන්නේ මේ මෙච්චර මේ රැඳවියන් මේ අර ගැටුම් කලහකාරී තත්ත්වයට පත් වෙන්න හේතුව සහ අර දැන් අපි දැක්කන ඔය අර මේ ඒගොල්ලන්ගේම රැඳවියන්ගේ නෑදෑය ඇවිල්ලා කියන්නේ එක මේ 500ක් ඉන්න තැන 3000ක් විතර දානවා. ඔය වගේ කතන්දර අපිට අහන්න වෙනවනේ. ඕකට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ මේ රස පරීක්ෂක වාර්තාවල ප්‍රමාදය. ඒක හරියන්න නව මේ උපකරණ ගෙනල්ලා ඒ වගේම කාර්ය මණ්ඩල බඳවගෙන කියලා අපි දැක්ක මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කළා. මේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රකාශ කරනවා. එතකොට දැන් රස පරීක්ෂා වාර්තා එන එක ප්‍රමාණය නම් තියෙන්නේ ආණ්ඩුවට ඇගීමක් නැත්තම් මේ නැවත විපරමක් තිබ්බේ නැද්ද? රස පරීක්ෂා වාර්තා ප්‍රමාද වෙන හින්දා එන්න රැඳවිය ප්‍රමාණය වැඩි වෙනවා, මේකට කලින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා. මේක පුපුරලා යනකම් ඉන්න ඕන වුණාද? සහ මේ විදියට වැඩ කරනවා අපි මේ අවුරුදු 70ක් තිස්සේ ඉඳන් අනිත් ආණ්ඩු වලින් දැක්කා. මම හිතන්නේ ජනතාව හර්ෂණ නානායක්කාර ඔබතුමාලට මේ බලය ලබා දුන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලින් නවත්තන්න. ඒ සඳහා තමයි 159ක් දීලා ප්‍රාදේශ සභාවක් දීලා පාර්ලිමේන්තුවක් දීලා ජනාධිපතිත් දීලා දෙන්න ඕන ඔක්කොම ටික දැන් දීලා තියෙන්නේ. තවදුරටත් දෙන්න දෙයක් නැහැ. දැන් බොරුවට කියලා වැඩක් නැහැ. විපක්ෂයේ හින්දා තමයි මේක උනේ. කඩාකප්පල්කාරී ක්‍රියාවරයක් මේක පිටිපස්සේ තියෙනවා. මේක වෙන උවමනාවකට ආණ්ඩුව වටන්න කරන දෙයක් කියලා. ආණ්ඩුව වටන්න තමයි හැමෝම බලන් ඉන්නේ. ඒක තමයි විපක්ෂයේ ක්‍රියාවලිය ඒක. සහ පාතාලය බලන් ඉන්නේ කොයි වෙලාවෙද හිරෙන් පැට ගන්න කියලා. ඒ දේවල් නවත්ත ගන්න තමයි ආණ්ඩුවක් විධායක බලයක් ජනාධිපති කෙනෙක් කැමති කෙනෙක් මේ සඳහා පත් කරලා තියෙන්නේ. ඇයි ඕකේ දැන් ඒගොල්ලෝ තවත් කතාවක් කියනවනේ. ඔය ගොඩක් වෙලාවට ඔය කලහකාරී තත්ත්ව ඇති වෙන්න මේ බන්ධනාගාර ඇතුළට මද්ද්‍රව්‍ය අනේක අවම වීමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා කියනවා ඉතින්. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ වගේම හැබැයි ඉතින් කලහකාරී තත්ත්ව පාලනය කර ගැනීමේ වගකීමක් තියෙන්නේ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යාංශය යටතේ. මේක අපි නිකන් අර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක කම්පෙයා කරොත් පූජිත ජයසුන්දර ඒ වගේම හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම වෙන්නේ රාජකාරී වරද නැත්තම් මේ වගකීම පැහැරහැරපු හින්දා තමයි මරණ දඬුවම නියම වෙන්නේ. එතකොට එවෙලේ ජනාධිපති ධූරයේ හෙබවපු මෛත්‍රීපාල සිරිසේනට කෝටි ගාණක වන්දියක් ගෙවන්න උනේත් ඒ හින්දාමයි. දැන් සුරේෂ් සලේ තවමත් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසු වෙන්නේ ඒ කාලේ රාජ්‍ය සේවයේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානී විදිහට වැඩ කරපු හින්දා. ඒ කියන්නේ මේවා තමන් මේ දූරයක් දරද්දී ඒකට වගකීමක් තියෙනවා. කොයින් හරි මේ දේ වුණ නැත්නම් තමන්ට වගකීම දරලා හිරගත වෙන්න වෙනවා. ඉතින් හර්ෂණ නානායක්කාර ඔයා දැන් කවුද? ඔයා තමයි මේක ඇමති. වගකීම බාර ගන්නවා කියපු පමණින් මේක විසඳෙන්නේ නැහැ. ඔයා මොනවද මේකට අරන් තියෙන ක්‍රියාමාර්ග? ඒවා රට තුලට නැත්නම් ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අපි බලාගෙන ඉන්නවා. හර්ෂණ නානායක්කාරගේ කොයි වෙලාවෙද මේ වැරදි මේ බන්ධනාගාර මේ කලහකාරී තත්ත්ව ඇති වෙන රැල්ල වළක්වා ගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක් ඉස්සරහට ගෙනෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා මාධ්‍ය විදිහට නේද? තව මාරු නිවුස් එකක් හම්බුණා චමොද්ද මේ උදේ පත්තරේ ගියපු එකක් මේ දොස්තරලා ගැන අපි බලලෙමු. නවතින්න තැන් නෑ දොස්තරලා 50ක් රැට වාහනවල බුදි පහසුකම් දෙන්න වැඩපිළිවෙලක් හදනවා සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි. නවාතැන් පිළිබඳ ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් 50කට වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සිය වාහනවල නිදා ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා සුජිත් තේවාජුලිගේ තමයි ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි පැවසුවේ ඇතැම් වෛද්‍යවරුන් එසේ කටයුතු කරන බවට තමාටද තොරතුරු වාර්තාවේ වගේ හිටියනම් අනේ කනගාටු වෙනවා කියලා පැත්ත කරලා ඉන්න පුළුවන්. නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා තමාන්ට තොරතුරු වාර්තා වෙලා තියෙනවලු මේ වෛද්‍යවරු රැට බුදි කියලා. ඉතින් හොඳම කතාව එයත් වෛද්‍යවරයෙක්නේ. මං හිතන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාට දෙන්න ඕනේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය නෙවෙයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය. දැන් මේ මාධ්‍ය ප්‍රකාශක වැඩක් නෙකලා තියෙන්නේ. මේක අපිටත් කියන්න පුළුවන්. මෙච්චර ප්‍රමාණයක් නිදා ගන්නවා කියලා. මේකට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඉතින් කවිෂ මේකනේ. දැන් අර මේ ආණ්ඩුවට ගොඩක් මිනිස්සු පත් වෙච්චකම හොඳ කිව්වනේ. මොකද නීතිඥවරයෙක් අධිකරණ ඇමති විදියට පත් කළා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති ওই විදිහට පත් කළා. ලෙක්චරර් කෙනෙක් අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත් කළා. දැන් සාමාන්‍යයෙන් එහෙම පත් කරන්නේ ඇයි?
එහෙම පත් කරන්න ප්‍රධානතම හේතුව ඒගොල්ලොන්ට ඒ කියන්නේ අදාළ ශාස්ත්‍රය ගැන ප්‍රායෝගික දැනුම තියෙන්න ඕනේ. තියෙන නිසා. එතකොට ඒ තියෙන ප්‍රශ්න ගැන ඒගොල්ලෝ දැනුවත් ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙයි කියලා. ඉතින් දැන් මෙයා වෛද්‍යවරයෙක් නම් මේක උනාට පස්සේ කාර්වල නිදා ගන්න ගත්තට පස්සේද මෙයා මේක දැනගන්න ඕනේ. සහ නිදා ගත්තට පස්සේ එයා කියන්නේ ඔව් මමත් දන්නවා නිදි කියලා. එතකොට ඒකට අවශ්‍ය නේවාසික පහසුකම් කවුද දෙන්න ඕනේ අපිද? දැන් මේක මේ පත්තරෙන් ගිහිලාද සපයන්නේ මේක ලංකාදීප පත්තරේ වාර්තා කරන්නේ අපි කතා වෙලා හදමු වෛද්‍යවරුන්ට ඉන්න තැන හොස්ටල් එක. මොකද වෛද්‍යවරු දහස් ගාණක් රට අතෑරලා කියපු කාලයක් තිබුණා අපිට මතකයි. ඒ වගේම දැන් මාසයකට විතර කලින් වාර්තා වුණා හෙද ශාස්ත්‍රයේ නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයේ ඇතම් සෞඛ්‍යාංශවල පුරප්පාඩු ගණනාවක් තියෙනවා කියලා. එතකොට පුරප්පාඩු තියෙන්නේ එක්කෝ අදාළ ශ්‍රමිකයෝ නැත්නම් වැඩ කරන්න කට්ටිය නැති හින්දා ඉතින් හොඳයි. තවදුරටත් මේක බලන් හිටියම කාර්වලම නිදියන්න පුළුවන් වෙයි. නිදිය ගන්න පුළුවන්. ඒතකොට ආණ්ඩුවටත් ඉතා ඉක්මනින් නිදා ගන්න chance එකක් හම්බෙයි මේ ඇතුළෙම. තව නිවුස් එකක් තියෙනවා 10-11 ග්‍රාම සේවක නිලධාරීන් ලෙඩ නිවාඩු දාන්න සැරසෙනවා. මේකට හේතු විදිහට වුන් වාර්තා කරන්නේ ඔවුන්ගේ පඩි වැඩිවීම අවුරුදු ගණනාවක් තිස්සේ වෙලා නැහැ. එතකොට ඔවුන්ගේ අවශ්‍ය දීමන ලබා දීලා නැහැ. මම හිතන්නේ ආණ්ඩුව වෘත්තීය සමිතිත් එක්ක ඉතාමත් සමීප වැඩ කරපු කාලයක් තිබුණා මීට කලින්. දැන් අපිට මතකයි අර පඩි වැඩි කිරීම කරා අවස්ථා දෙතුන් පාරකදී අයවැයත් එක්ක. හැබැයි ග්‍රාම නිලධාරීන්ට ඒක ලැබිලා නැහැ කියලා තමයි වුන් චෝදනා කරන්නේ. එතකොට 10-11 වැඩ වර්ජන වලට යනකම් අපි ආණ්ඩුවට කියනවා බලන් නම් ඉන්න එපා. මොකද ඕගොල්ලෝගේ යාළුවෝ තමයි ඉන්නේ වෘත්තීය සමිතිවල. ටක් ගාලා කෝල්ලක් දාලා කියන්නේ මේ නවත්තන්න අපි පඩි නඩි ටික බේරලා දෙන්නම් කියලා. මොකද ඒ කාලේ ඔය පඩි ගෙවන්න වෘත්තීය සමිති අපි කියන්නේ මේවා සංවිධානය කරලා එල්ලීම් දිනා ගන්න තමයි ඔය ලාල් කාන්තලා වසද සමරසිංහල වැඩ කරේ. දැන් ඒගොල්ලෝ අමාත්‍ය ධූරවල ඉද්දි ඉල්ලීම් ලැබෙන්නේ නැහැ කියන්නේ සමහර විට මොකක් හරි අර ඩිමෙන්සියා වගේ ලෙඩක් ඇති. මොකද එහෙම අමතක වෙන ලෙඩක් පොඩ්ඩක් ආණ්ඩුවට තියෙනවා. ඔය ලියුම් යන්නේවා හැකර්ලා එන යන්නේවා සල්ලි කොහෙටද යන්නේ US පෝස්ට් එකට දෙපාරක් ගෙවන. ඒ වගේ අපිට දිගටම වාර්තා වුණා. තව හොඳ නිවුස් එකක් අපිට වාර්තා වෙනවා මේ තවත් නීතියක් අලුතෙන් එන්න යනවා. අපි නීතියට ගිහිල්ලා මුද ටක් ගාලා ජාතික පරිසර පනත වසර 26කින් පසුව සිද්ධ වෙච්ච නව සංශෝධනයේදී මෙම ශබ්ද දූෂණය කියන වරද කනයිසබල් ඔෆෙන්ස් එකක් එහෙම නැත්නම් සංඤ්ඤය වරදක් බවට පත් කරලා තිබෙනවා. ඒ අනුව යම් ආකාරයකින් ශබ්ද දූෂණය පුරවැසියන්ට පීඩා වන ආකාරයකින් ශබ්ද දූෂණය සිද්ධ කරන අවස්ථාවක එම පුද්ගලයන් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට අදාළ කරන නීතිමය අවකාශය නව පනතෙන් ලැබිලා තිබෙනවා. ඉතින් මින් ඉදිරියට මධ්‍යම පරිසර අධිකාරිය පොලිස් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව මෙම නව රෙගුලාසි පැනවීමෙන් අනතුරුව යම් ආකාරයක යම් පුද්ගලයෙකු ඕ කණ්ඩායමක් අසල්වැසියන්ට පුරවැසියන්ට පීඩාකාරී වන මට්ටමකින් ශබ්දය නිකුත් කරනවා නම් අන්න එවැනි ශබ්ද නියාමනය කිරීම සඳහා මේ නෛතික ප්‍රතිපාදන භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ හොඳ නීතියක් තමයි අලුතෙන් ඉන්නේ. අදින් පස්සේ නිවි යන හිල්ලේ කණක් ඇහලා ඉන්න පුළුවන්. චමුද්දේ මේක ගැන වැඩි විස්තර හොයලා තිබ්බනේ. ඔව් සාමාන්‍යයෙන් කවීෂ අපි දැන් කිව්වනේ මේ ඔය විධායක ක්‍රියාවලිය සහ ඔය ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය යම් තැන් වල අඩුපාඩු තිබ්බ අපි දැන් කතා කළානේ. හැබැයි මේක හොඳ දෙයක් විදිහට අපිට දකින්න පුළුවන්. මොකද ආණ්ඩු සාමාන්‍යයෙන් ආණ්ඩු 5ක් පුරාවට හරිද? එතනින් එහාට ගිහිල්ලා අමාත්‍යවරු 10 දෙනෙක් හරහා ගිය මේ පරිසර අමාත්‍යාංශය කියන එකේ මේ වෙද්දී හරි නීතියක් ගෙනල්ලා තියෙනවා ශබ්දය දූෂණය සම්බන්ධයෙන්. එතකොට මේක සංඤ්ඤය වරදයක් කියන්නේ කවීෂ මෙන්න මෙහෙමයි. පොලිසියට පුළුවන් අධිකරණ නියෝගයක් නොමැතිව ඒ වරද කරන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න. එතකොට මේකට ගොඩක් වෙලාවට අපි දැක්කා අර මේ බස් රථවල අධික ශබ්දය, ඒ වගේම රාත්‍රී කාලයේ තියෙන අර නේවාසිකයන්ට කරදර වෙන විදිහේ පාටි ශබ්ද ඒවත් මේවට අන්තර්ගත වෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මෙතනින් එහාට. ඒ වගේමයි ශබ්ද විකාශන යන්ත්‍ර නැත්නම් ලවුඩ් ස්පීකර් භාවිතය, එතකොට අධික නලා ශබ්දය, ඒතර අර අපි කලින් වගේ පාටි මේවා වලට කොයිතරම් දුරකට රෑ කීය වෙනකම් මේක දාන්න පුළුවන් සහ මේකට අර නිකුත් කරන්න පුළුවන් හර්ට්ස් ගාන යම් කිසි විදියක නියාමනයට ලක් කරන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. එතකොට මම නම් කියන්නේ නිවිහැනහිල්ලේ මිනිසුන්ට ඉන්න පුළුවන් වෙයි. අනික අවුරුදු 26කට පස්සේ තමයි මේක ගේන්නේ. අමාත්‍යවරු 10 දෙනෙක් ඉඳලා තියෙනවා කලින් කිව්වා වගේ. මේවා හොඳ වැඩ වලට අපි හොඳයි කියලා කියනවා. සහ මේ පනත ගෙනල්ලා තියෙන ආකාරයත් නිවැරදි. සමාජ විද්‍යාඥයන්ගෙන් අහලා ඒ වගේමයි මේ නෛතික විද්වතුන්ගෙන් අහලා තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරියත් සම්බන්ධ කරගෙන. හැබැයි අර සමහර ඒවා තියෙනවා නිකන් අර හිතුමතේට ඔහේ ඩෝම් පටුවන් ගාලා අතාරිනවා. එතකොට තමයි මේ ආණ්ඩුව ඩික්මන්ඩ් අර වෛද්‍යවරු දැන්
කාරල්ල බුද්ධිය ගන්නවා. ඉක්මනට මේ ඉන්න අමාත්‍යවරුන්ටත් ඔවම කියොත් කාරල්ල බුද්ධිය ගන්න වෙයි. මෙන්න මේ විදිහට වැඩ කරේ නැත්තම්. සරල කතාව ඉතින් දේවල් තුනයි තියෙන්නේ හදාගන්න. එකක් ව්‍යවස්ථාදායකය, අධිකරණ කියාවලිය, එතනින් එහාට ගිහලා විධායකය. ඔය තුනේ තියෙන ප්‍රශ්න විසඳගත්තා නම් හරියට ආණ්ඩුවට පුළුවන් වෙයි ඊළඟ පාරත් ආණ්ඩු බලයට එන්න, ජනතාවගේ මතය දිනා ගන්න. එතකොට මේ ප්‍රශ්න ටිකට හැබැයි උත්තර දීලා ඉන්න ඕනේ. මේ බණින්නේ හදාගන්නනේ. හදාගන්න තමයි අපිත් බාහිර. ඉතින් අදට අපි එපිසෝඩ් එක ඉවර කරන්න තමයි යන්නේ. අපි ආයිත් අලුත් වැඩසටහනකින් හම්බ වෙමු. අපේ Insight LK YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ social media pages Facebook, TikTok, Instagram follow කරලා තියාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි අදට සමු ගන්නවා. ජය වේවා.